මයිකම් YouTube channel එක බලන අපේ යාළුවෝ හැමෝටම සුබ දවසක්ම වේවා. ඔන්න අද අපි රසම රස කට්ට කරෝල හොද්දක් හදාගන්න විදිහ තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. මේකට මම අරගෙන තියෙනවා හැම අයින් කරලා කට්ට කරෝල ග්‍රෑම් 100ක්. මෙන්න මේ වගේ ප්‍රමාණයට තමයි මම කෑලි කපාගෙන තියෙන්නේ. ඊළඟට අපිට මේකට ඕන කරනවා සුදු ලුණු, තක්කාලි, ඒ වගේම මම කොච්චිත් එකතු කරගන්නවා මේක තව තවත් රස වැඩි කරගන්න. මුලින්ම අපි කරන්නේ වළඳක් ලිපේ තියලා තෙල් තේ හැඳි දෙකක් විතර මේකට මුලින්ම එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට කට්ට කරෝල ටික එකතු කරලා මේක පොඩ්ඩක් බැද ගන්නවා. මුලින්ම මම මේකට එකතු කරගන්නවා ඔලු හාල් ටිකක්. ඊට පස්සේ මම දාගන්නවා මුතුන පහ කුඩු තේ හැඳි 3 කාලක් විතර. ඊළඟට මිරිස් කුඩු තේ හැන්දක්, කහ කුඩු පොඩ්ඩක් එකතු කරලා ඊළඟට කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. ඊළඟට මම මේකට කපාගත්ත සුදු ලුණු කොච්චි ටික එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරන ගමන් විනාඩි 2ක් විතර මීඩියම් හීට් එකේ මේ ටික හොඳට තෙලෙන් තඹ ගන්න ඕන. ඊළඟට මම මේකට උකු පොල් කිරි අඩු කෝප්ප 2ක් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේක සාමාන්‍ය ගින්දරේ විනාඩි 5ක් විතර උයාගත්තම ඇති. දැන් මම මේකට තක්කාලි ටිකත් එකතු කරගන්නවා. කිරි ටික මේ වගේ නටාගෙන එනකොට සැරින් සැරේ හොද්ද කලවම් කරන්නත් අමතක කරන්න එපා. ඔන්න දැන් තමයි මම මේකට ලුණු පොඩ්ඩක් එකතු කරේ. කරවලවල ලුණු ගතිය තියෙන නිසා මුලින්ම ලුණු එකතු කරගන්න යන්න එපා. ඒක ඔයගොල්ලෝ රස බලලා ඔයාලට ඕන විදිහට ලුණු එකතු කරගන්න අන්තිමටම. දැන් මම මේකට ගොරක පේස්ට් එකනුත් පොඩ්ඩක් එකතු කරනවා තව ටිකක් ඇඹුල් ගතිය වැඩි කරගන්න. විනාඩි 5කට විතර පස්සේ අපේ කට්ට කරෝල හොද්ද මෙන්න මේ ගානට තමයි එන්නේ. ඔයාලත් මෙන්න මේ වගේ කට්ට කරෝල හොද්දක් හදලා කොහොමද කියලා අපිට කියන්නකෝ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.